හරි guys මුලින්ම ඔයාලා Canva කියලා search කරගන්න. Canva කියලා search කරගෙන Canva visual site for everyone කියන එකට යන්න. ඊට පස්සේ මෙතනින් එනවා sign in වෙන්න හරි log වෙන්න හරි. මෙතනින් sign in වෙන්න. sign in වුණාම මෙන්න මේ වගේ interface එකක් තමයි එන්නේ. මෙතන මේ මගේ free version එක දැන් තියෙන්නේ. මෙතනින් pro එකට යන්න අපිට access තියෙනවා. මම free version එකේ ඉන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා create button එක. මෙන්න මෙතනින් අපිට මේ ටික අපිට create කරගන්න පුළුවන්. මේ තියෙන ටික presentation හදන්න පුළුවන් Canva එකෙන්. ඒවස සෝෂල් මීඩියා තියෙනවා YouTube thumbnail Facebook post ඒ වගේ ගොඩක් දේවල් හදා ගන්න පුළුවන් මේකෙන් ඊට පස්සේ photo editor තියෙනවා photo editor නම් guys background remove ඒ ටික අපිට AI එකෙන් කරගන්න පුළුවන් Canva Pro එකට විතරයි මේ ටික දෙන්නේ videos හදන්නත් පුළුවන් guys YouTube video YouTube short Facebook video හදන්නත් පුළුවන් ඊට පස්සේ document තියෙනවා මේවා නම් අපිට word වලින් කරගන්න පුළුවන් guys presentation හදනවා නම් PowerPoint වලින් කරගන්න පුළුවන් whiteboard ඇතුළට ගිහපුවම guys මේ whiteboard එක ගොඩක් වටිනවා guys class එකක් වගේ කරද්දි අපිට ඇඳලා පෙන්නන්න පුළුවන් zoom class එකක් වගේ කරද්දි ගොඩක් වටිනවා guys මේක ඒක sheet තියෙනවා මේක excel වලින් කරගන්න පුළුවන් මේකෙත් free version එකෙත් කරගන්න පුළුවන් guys මේ ටික ඊට website තියෙනවා website create කරන්න අද බලමු guys thumbnail එකක් හරි මොකක් හරි photo එකක් අපිට post එකක් හරි edit කරගන්න පුළුවන් මේ free version එකෙන් Canva free වලින් මම YouTube thumbnail වලට ගිහපුවම guys මේ වගේ interface එකක් තමයි ඉන්නේ. මෙතනින් අපිට තියෙනවා templates ගන්න. ඊට පස්සේ elements තියෙනවා shapes, animation, audio, video, photos, chart ඒවා add කරගන්න. ඊට පස්සේ text තියෙනවා. මෙතන tools තියෙනවා මේ pen tool, highlight, shapes ඒ ටික ගන්න පුළුවන් මෙතනින්. මම මුලින්ම template වලට යනවා guys. මෙතනින් මම white background එකක් තෝරගන්නවා. free version එකේ guys ගොඩක් background තියෙනවා. මේ mark එකකින් තියෙනවා විතරයි pro වලින් ඉන්නේ. free version එකේ ගොඩක් templates අපිට පුළුවන් ගන්න. මම මේ background එක තෝරගත්තා guys ඊට පස්සේ අපිට මේ font එක delete කරගන්න පුළුවන් මෙතන. හරි මේකට මම දැන් හදන්න යන්නේ thumbnail එක. මෙන්න මේ photo එක Gemini වලට දාලා මම Canva logo එක උස්සගෙන ඉන්නවා වගේ හදන්න දුන්නා Gemini වලින් අපිට මේක free කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ photo එක download කරගන්නවා. photo එක දැන් download වෙලා තියෙනවා guys. ඊට පස්සේ අපිට මේකේ background එක remove කරගන්න ඕනේ. මම edit වලට යනවා මේ Windows වල default photo app එකේ මේක තියෙනවා මෙතනින් edit වලට යනවා ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා background remove tool එක මෙතනින් guys මේ remove tool එකෙන් remove කරගන්නවා මෙන්න මෙතන තව චූටි කොටසක් අපිට පේන්න තියෙනවා ඒකත් අපිට මෙතනින් අයින් කරගන්න පුළුවන් මෙන්න මේ background brush tool එක on කරලා මේකෙන් මේක අපි remove කරගන්නවා මේ tool එක පාවිච්චි කරලා හරි guys ඒ ටික remove වුණා ඊට පස්සේ අපි මේක save කරගන්න ඕනේ save කරගatti guys මෙතනින් අනිවාර්යෙන් PNG දෙන්න JPG හරි වෙනත් හරි මොකක් හරි දුන්නොත් මේක background එක remove වෙන්නේ නැහැ PNG ම තෝරලා PNG ම දෙන්න ඊට පස්සේ save කරගන්නවා ඊට පස්සේ background එක නැතුව අපිට මේක save වෙනවා ඊට පස්සේ guys මම මේක drag කරලා ගන්නවා Canva වලට ඊට පස්සේ අපිට ඕන ප්‍රමාණයකට මේක හදා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන අපි text ටික add කරගන්න ඕනේ අපිට guys ඕන පුළුවන් මේක අපිට තව page එකක් create කරලා තව template එකක් ගන්න පුළුවන්. එතනින් හොඳ font එකක් තෝරගන්න පුළුවන්. මෙන්න මේ font එක මම ගන්නවා උඩට. මේකෙම copy එකක් දා ගන්නවා. මේකේ මම guys මේ Canva වල logo එකේ විදිහටම font එකේ color එක change කරගන්නවා. මේ ඔක්කොම guys free වලින් කරගන්න පුළුවන් අපිට. මෙන්න මෙතන තියෙනවා guys colors ටික. ඊට පස්සේ guys මේ colors දැන් මේ මම දාපු කලර්ස් එක මේ දම් පාට ඉස්සරහට ආව නිල් පාට පිටිපස්සට ආවේ Canva වල තියෙන්නේ නිල් පාට ඉස්සරහා දම් පාට පිටිපස්සෙන් මට මේකේ කලර්ස් එක ඉතින් අපි තෝරපු කලර් එක උඩට ගිහපුවාම මෙතන setting icon එකක් එනවා ඒක උඩ ක්ලික් කරපුවාම අපිට මේ කලර්ස් මාරු කරගන්න පුළුවන් මම මේ ඉස්සරහට දෙනවා නිල් පාට පිටිපස්ස කලර් එකට දෙනවා දම් පාට හරි guys දැන් මේ Canva එකේ පාටටම logo එකේ පාටටම මේකත් ආවා අපිට ඊට පස්සේ මෙතන අපි effect වලට ගිහිල්ලා මෙන්න මෙතනින් මේක shadow එකක් දීලා තියෙනවා ඒක මම අයින් කරගන්නවා මෙන්න මේ echo කියන effect එක හොඳයි guys echo වලට ගිහිල්ලා මම echo එක දා ගන්නවා ඊට පස්සේ මෙතනින් direction එක හදා ගන්න පුළුවන් ඊට පස්සේ echo එකේ offset එක හදා ගන්න පුළුවන් හරි මම ඒ ගන්න හදාගත්තා ඊට පස්සේ මේකෙම copy එකක් අරගෙන ආය දා ගන්නවා ඊට පස්සේ මෙතන pro කියලා type කරනවා හරි ඒ ටික හරි guys ඊට පස්සේ සිංහල font ගන්න ඕනේ දැන් අපිට free version එකට සිංහල font නම් guys ගොඩක් නෑ එක ෆොන්ට් එකයි තියෙන්නේ. ඔයාලට ලේසි ක්‍රමයක් තියෙනවා Chrome browser එකට සිංහල ඇඩ් කරගන්න පුළුවන්. Google Chrome extension එකකින් මෙන්න මේ සිංහල ඇඩ් කරගන්න පුළුවන් browser එකට. ඔයාලට ඒක දාගන්න පුළුවන් guys Chrome extension වලින් ගිහිල්ලා ඊට පස්සේ ඔයාගේ browser එකේ මේ extension වල
Google input tools කියලා තමයි තියෙන්නේ. ඒක download කරලා දාගන්න. text වලට යනවා add headline එතනින් දාගන්නවා සිංහල වලට. ඊට පස්සේ guys අපිට අකුරු හදලා type කරන්න තියෙන guys ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ. මේකට මේ effect එක දාගන්න පුළුවන් guys. මම මේ effect එකම දාගන්නවා. ඊට පස්සේ bold කරගන්නවා. effect වලින් ගිහිල්ලා මේ echo effect එකම මේකටත් add කරගන්නවා. හරි guys මම මේ විදිහට හදාගත්තා. ඊට පස්සේ මම මෙතෙන් add කරනවා තව Canva Pro වල එන mark එක. ඒකත් අපිට ගන්න පුළුවන් Google වලින් ගිහිල්ලා. මෙන්න මේ logo එක ඕනේ guys. පහ පාට logo එක. මේ photo එක මම download කරගන්නවා. download වුණාට පස්සේ guys මේකෙත් අපිට background එක remove කරගන්න ඕනේ. මේක මම crop කරනවා මුලින්ම. crop කරලා background එක remove කරගන්නවා. ඊට පස්සේ save කරගන්නවා. ඊට පස්සේ මම මේක drag කරලා Canva එකට දාගන්නවා. ඊට පස්සේ මම මේක අවශ්‍ය විදිහට හදාගන්නවා. thumbnail එකේ වැඩේ ඉවරයි. මේක මම delete කරගන්නවා. මේකේ background එක මට පොඩ්ඩක් change කරගන්න ඕන guys. ඒකෙන්ද මම තව background එකක් තෝරගන්නවා. මේ background එක හොඳයි ඔය guys. මේ ටික මම delete කරගන්නවා. උඩ තියෙන ටික පහළට copy එකක් දාගන්නවා. හරි guys මම උඩින් තිබ්බ එක delete කරගන්නවා. දැන් අපි මේක save කරගන්න ඕනේ. මෙතනින් share button එක තියෙනවා guys. share වලට ගිහිල්ලා මෙතන තියෙනවා download. download වලට ගිහපුවාම මෙතනින් අපිට guys 1280 720 pixel වලින් තමයි download කරගන්න පුළුවන්. ඊට වඩා quality එක වැඩි කරගන්න බෑ guys. free version එකෙන් මෙච්චරයි දෙන්නේ. 1280 කියන්නේත් guys හොඳ quality photo එකක් අපිට download කරගන්න පුළුවන්. ඊට පස්සේ මම download දෙනවා. පහලින් අපිට download වෙනවා පෙන්නනවා. download වෙලා ඉවරයි guys. අපිට මේ වගේ ලස්සන photo එකක් thumbnail එකක් හදා ගන්න පුළුවන් Canva free version එකෙන්. වීඩියෝ හොඳ නම් like එකක් දාන්න. channel එක subscribe කරගෙන යන්න.